රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාස කරලා තියෙනවා. ආර්ථිකය පිළිබඳ විශ්වාස විතරක් නෙවෙයි. ඕනෑම ආයෝජකයෙකුට ඇවිල්ලා පගා ගෙවන්න නැතුව තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් කියන විශ්වාසය අපි හදලා තියෙනවා. එහෙමයි රටක් හැදෙන්නේ. දැන් බලන්න මම ඕගලන්ට එකක් කියන්නේ. මන්නාරමේ සුළං වලින් විදුලි බලාගාරයක් හදනවනේ. ඒ සමාගම විදුලිය හදනවා. හදලා විදුලි බල මණ්ඩලයට විකුණනවා. අපි මොකද කරන්නේ? විදුලි බල මණ්ඩලය සමාගම අතර ගිවිසුමක් ගන්නවා. ගිවිසුමක් දාලා කියන ඕගොල්ලෝ හදන්න අපි ගන්නවා. නැත්තම් නිකන් පොලේ ගිහිලා විදුලිය විකුණන්න බෑනේ. විදුලි බල මණ්ඩලයට විකුණන්න ඕන. දැන් විකුණන්න කලින් මොකද කරන්න ඕන? ඒගොල්ලෝ හදනවා. ඒගොල්ලන්ට අපි ගිවිසුමක් ගහන්න අපි ගන්නවා කියේ. අපි ගිවිසුම අත්සන් කරා. ඩොලර් 7.57. කියන්නේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 13ක් වගේ. ඒ කියන්නේ එයා විදුලිය හදනවා. අපි යුනිට් එකක් ගන්නවා රුපියල් 13කට. ඒ විදියටම සුළං වලින් විදුලි බලාගාරයක් හදන්න රනිල් වික්‍රමසිංහලයි මන්නාරමේම සැලසුම් කරා. ඒගොල්ලෝ විදුලිය හදනවා. අපි ගන්නවා ඩොලර් 7.26ට. ඒ කියන්නේ රුපියල් 25ට. ගන්න ඕන. ඒ මන්නාරමේම සුළං වලින් විදුලිය හදනවා. අපි බලාගාරයක් හදන්න අනුමැතිය දුන්නා. අපිට හැබැයි ඒකකයක් දෙන්න ඕන රුපියල් 13ට. රනිල් වික්‍රමසිංහල බලාගාරයක් හදන්න ගිවිසුමක් අත්සන් කරා. ඒකකයක් ගන්න ඕන රුපියල් 25ට. ඉතින් විදුලිය දෙගුණයක් වැඩි වෙනවනේ. අපි කිව්වා ගන්න නැහැ කියලා. ඒතර මම දැක්ක හිටපු ජනාධිපතිවරයා කියනවා නෑ කොහොම හරි ඒක ගන්න. කියන කලින්ම දාන අරන්දකෝ. නැත්තම් මේ ගන්නේ නෑ. කවුරු තරහ වුණා. කවුරු දාලා ගියා. විදුලි ඒකකයක් රුපියල් 25ට ගන්නේ නෑ. 13ට ගන්න පුළුවන්කම තිබියදී ඒවා පුළුවන් තිබ්බු ආණ්ඩුවලට ඒව කරන්න බෑ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකට. මොකද කියන්නේ?